ආයුබෝවන් ඩොලර් මිලියන 110ක කිරිගව ආනයනයට හිටපු ජනාධිපතිවරු සහ ඇමතිවරු කීප දෙනෙකුට වැඩවරදී. පසුගිය සමයේ සිදුකරනු ලැබුවා වූ වංචාවන් පිළිබඳව ජාතික ජනබලවේගය විසින් මේ වන විට දෙකින් දිගටම කරුණු හෙළි කරමින් සිටිනවා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පති පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 110ක කිරිගව ආනයන වංචාවකට හිටපු ජනාධිපතිවරුන් කීප දෙනෙකු සහ හිටපු අමාත්‍යවරුන් කීප දෙනෙකු සම්බන්ධ බව හෙළි වී ඇති බවටයි. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන අය මෙයට සම්බන්ධ බවටද ඔහු ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, පී හැඩිසන්, විජිත් විජිතගුණිත සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරාද ඒ අතරවට බවයි ඔහු පවසා තිබුණේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි 2005-2015 අතර සමයේ කිරි නවෝත්පාදන වැඩසටහන ආරම්භ විය. එමගින් කිරි ගවයන් 20000ක් ආනයනය කිරීමට නියමිත වී තිබුණු බවටද වාර්තා වෙනවා. එසේම බැසිල් රාජපක්ෂ ගව ආනයන වැඩසටහනට ඍජුවම මෙහෙය වූ බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. කිරි ලබා ගැනීම සඳහා කිරි ගවයන් ආනයන කිරීමේ මුවාවෙන් නුසුදුසු මට්ටමේ ගවයන් ආනයන කර ඇති බව මන්ත්‍රී නිහාල් ගලප්පති වැඩිදුරටත් මෙහිදී හෙළි කර තිබුණා. ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම හිටපු ජනාධිපතිවරුන් සහ අමාත්‍යවරුන් කිසිවෙකුට බේරීමට ඉඩක් නොමැති බවත්, ඔවුන්ගෙන් කිසිවෙකුට හෝ කිසිදු හෝ අනුකම්පාවක් නොදක්වනු ඇති බවත්ය. තවත් මෙවන් අලුත් තොරතුරකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.